ඕකේ හයි බොයිසන් ග්‍රීල්ස් වෙල්කම් හැමෝම අදගෙනාවේ ඕගොල්ල තම්නෙල්ලගේ ටයිටල්ලගේ මොකේ හරි දකින්නදි කොහමරි අදගෙන ෆ්‍රී ලයිව් වෝල් පේපර් එන්ජින් එකක් සහ ඔගොල්ලොන්ට ලයි වෝල් පේපර් ඩවන්ලෝඩ් කරගන්න කොහොමද කියලා සහ තවත් ඔගොල්ලොන්ට මෙන්න මේ වගේ ඔගොල්ලොගේ වින්ඩෝස් 10 වල ටාස්ක් බාර් එක ට්‍රාන්ස්පේරන්ට් කරගන්න කොහොමද කියලා ඒවගේම මෙන්න මේ අයිකන්ටික මේ සෙන්ට එකට දාගන්න කොහොමද කියලා පොඩක් ඔගොල්ලොන්ගේ ඩෙක්ස්ටොප් එක පොඩ්ඩක් ලස්සනට කලීන් ලුක්කයක් දාගන්න කොහොද කියලා ෆ්‍රී දාගන්න කොහොමද කියලා කියන්න දාවද ඇතර ස්ටීම් එක තියෙන වෝල් පේපර් එන්ජින් කියලා එන්ජින් එකක් ඒකත් හොඳයි ඒකත් හොඳ වෝල් පේපර්ස් තියෙනවා හැබැයි ඒක පේ කරලා ගන්න තියෙන්නේ ඉතින් අද බං කියන්න යන ක්‍රමේ ෆ්‍රී ගන්න පුළුවන් ඕගොල්ලන්ට ඉතින් කොහොමරි එනිවේ අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා ඕගොල්ලෝ මුලින්ම වෝල් පේපර් එන්ජින් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඒක ෆ්‍රී තියෙන්නේ ඇත්තටම ඕගොල්ලෝ Google එකට ගිහිල්ලා ටයිප් කරන්න ලවිලි වෝල් පේපර් කියලා මේ විදිහට ටයිප් කරන්න ටයිප් කරලා ඊට පස්සේ ඒක එනවා මේක නෙමේ මෙන්න මේ Microsoft Store එකේ තියෙන සයිට් එකට යන්න Microsoft Store එකේ lively wallpaper කියලා තියෙනවා මේක 100% free මේකට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න account හදන්න නම් මොකුත් නැහැ කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරනාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒක ඕපන් කරන්න ඒක ඕපන් කරාම ඕගොල්ලන්ට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ මම වෝල්පේපර්ස් සෙට් එකක්ම දාලා තියෙන්නේ කොහොමරි ඒ විදිහට තමයි ඒක සොෆ්ට්වෙයාර් එක තියෙන්නේ ඊට පස්සේ ඕගොල්ලන්ට මම පෙන්නන්න කොහොමද ලයිව් වෝල්පේපර්ස් හොයාගන්නේ කියලා ඕගොල්ලෝ කෙලින්ම Google එකට ඇවිල්ලා ලයිව් වෝල්පේපර් කියලා ගැහුවාම එනවා සයිට් සෙට් එකක් එනවා අතරම මම ගොඩක්ම යූස් කරේ මෙන්න මේ motion background කියන එකයි මේ my live wallpapers කියන එකයි ඊට පස්සේ මෙන්න මේ more walls කියන එකයි ගොඩක්ම මෙන්න මේ motion background කියන එකේ පට්ට ලයිව් වෝල්පේපර්ස් තියෙනවා ඔගොල්ලෝ ඇනිමි ෆෑන් කෙනෙක් නම් ඇනිමේ වහෙම පට්ටට වෝල්පේපර්ස් තියෙනවා මේකේ සුපිරියව තියෙනවා ඔගොල්ලොන්ට මෙතනින් ඕල් කැටගරීස් ගිහිල්ලා මෙතනින් තියෙන කැටගරීස් බලලත් ගන්න පුළුවන් ඇනිමේ වහෙම හෙන්නට තියෙනවා පට්ට වෝල්පේපර්ස් තියෙන මේකේ ඕගොල්ලොන්ට දවසක් උනත් මේක පීර වේගේ ඔගොල්ලට වෝල් පේපර් හොයන්න පුළුවන් මේක පේජ සම් කීයක්ද මන් දන්නේ නැහැ හෙන තොගයක් තියෙනවා පේජ් ඔයගොල්ලන්ට දවස් මුණත් මේක වෝල් පේපර් හොය ඉන්න පුළුවන් මේක තමයි මේ මන්නම් කියන හොඳම සයිට් එක මේක තමයි ගොඩක් තියෙන්නේ අය මෙන්න මේ my live wallpapers කියන එකත් තියෙනවා ඔයගොල්ලන්ට ඒකෙනුත් ගන්න පුළුවන් ඒකෙත් සාමාන්‍යයෙන් හොඳ ඒවා තියෙනවා මේ මෙන්න මේ වගේ ඒවා එහෙම තියෙනවා ඔයගොල්ලන්ට ඒකෙත් මේ කැටගරීස් මෙතන තියෙනවා live wallpapers වල game fantasy nature සයිෆයි ඇබස්ට්‍රක්ට් අනම්මන සෙට් එකක්ම තියෙන ඕගොල්ලොන්ට කැමති එකක් බල්ල ගන්න පුළුවන් මේ ගේම්ස් වල ඒවම තියෙනවා ඊට පස්සේ තුන්වෙනි සයිට් එක මේ මෝවෝල්ස් කියන එක මොයිද මොකද මන් දන්නේ නැහැ කොහොම හරි මේක සයිට් එක මේකෙත් සුපිරි වෝල්පේපර්ස් තියෙනවා පට්ට වෝල්පේපර්ස් තියෙනවා ඕගොල්ලොන්ට ඕන විදිහව තෝරලා ගන්න පුළුවන් කොහොම හරි ඒ වගේ පට්ට වෝල්පේපර්ස් තියෙනවා මේ සයිට් වල බාත් වෝල්පේපර් හෙන සෙට් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා ඩවුන්ලෝඩ් කරලා දාගෙන ඉන්නේ මේ මගෙත් එක ඒවා තියෙනවා නෑ මේ වගේ වල ඒවා ගැන ගන්නවා එක විදි ෝල්ස් තියෙන වට්ටවට්ටය වල්ලගත් වාත්වයට සෙට්ටත් දරන ඒක තියෙනවා ඉටස්සේ මේවා තියෙනවා ඉටස්සේ මේ වගේව තියෙනවා කෝ එක මේ වගේව තියෙනවා ඊට පස්සේ මේ වගේව තියෙනවා මෙතින් මේ වගේව තියෙනවා ඊට පස්සේ මේ වගේව තියෙනවා ඊට පස්සේ මේ වගේව තියෙනවා ඉටස් මේ වගේව තියෙනවා කොවරි ඔය වගේ බෝල් පේපර් සෙට් එකම ඩවුන්ලෝඩ් කරගන්න තියෙන මම ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරන්න දී පෙන්වන්නේ නැද්ද පොඩ්ඩක් ලොකු අමාරුවක් නෑ ඩවුන්ලෝඩ් කරන්න ඔයගොල්ලෝ කැමති වෝල් පේපර් එක මෙහෙම සිලෙක්ට් කරා මෙතන මේ ලොකුවට තියෙන ඩවුන්ලෝඩ් වෝල් පේපර් කියලා ඒක දුන්න ගමන් ඩවුන්ලෝඩ් වෙනවා ඒක දුන්න ගමන් ඩවුන්ලෝඩ් වෙනවා ටිකක් සයිස් ඉතින් ක්වොලිටි වෝල් පේපර්ස් මේ සයිට් එකෙත් එහෙම තමයි ඔයගොල්ලන්ට මෙතන පල්ලෙහා තියෙනවා ඩවුන්ලෝඩ් කියලා මෙතන සමහර ඒවා 4K තියෙනවා සමහර ඒවා HD විතරයි තියෙන්නේ 4K තියෙනවා වන්න කියන්නේ 4K ම ඩවුන්ලෝඩ් කරගන්න පට්ට ක්වොලිටි එතකොට මේ my live wallpapers කියන සයිට් එකෙත් එහෙමමයි ඒකෙත් ඔයගොල්ලෝ කැමති එක සිලෙක්ට් කරා මෙතන තියෙනවා live wallpapers for desktop live wallpapers for mobile කියලා මේකේ mobile එක සීන් එක නම් මම දන්නේ නැහැ mobile එකෙත් ගන්න පුළුවන් ඇති මෙතනින් ඩෙස්ක්ටොප් එක මේ විදිහට ඩවුන්ලෝඩ් දුන්නාම ඒකත් ඩවුන්ලෝඩ් වෙනවා ඒක නම් මේ ගොඩක් zip file තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ ඒක එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න පුළුවන් ඕකේ කොහොම හරි ඒ විදිහට තමයි ඔයගොල්ලෝ software එකයි wallpapers ටිකයි ඩවුන්ලෝඩ් කරගන්නේ ඒක ඒ ටික ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා ඔයගොල්ලෝ wallpaper එකක් ඩවුන්ලෝඩ් කරා කියලා හිතන්නකෝ දැන් මේ තියෙන මම ඩවුන්ලෝඩ් කරපු wallpapers ටිකක් මේ මෙතන මේ ෆෝල්ඩර් එකේ තියෙන්නේ ඔයගොල්ලෝ කැමති wallpaper එක සිලෙක්ට් කරා ඊට පස්සේ මේ software එකේ මෙතෙන්ට ගියා software එක මෙහෙමම තියෙද්දි
ඔගොල්ලොන්ට තියෙන්නේ ඔගොල්ලෝ කැමති වෝල්පේපර් එක මෙන්න මේ විදිහට අදන් ඇවිල්ලා කෙලින්ම ඒක ඇතුළට අතාරින්න drag and drop කරන්න තියෙන්නේ. ඊට පස්සේ කෙලින්ම මේ විදිහට එකක් අටිලා මෙතනින් ඕකේ කියන එක දෙන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. ඊට පස්සේ කෙලින්ම ඒක ඇඩ් වෙනවා. මේ දැක්කනේ? කෙලින්ම වෝල්පේපර් එක ඇඩ් වෙලා තියෙන්නේ. සමහර ඒ වගේ මියුසික් තියෙනවා, පොඩි මියුසික් වගේ තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට වෙන්න මේ මෙතන වෝල්පේපර් එකේ මේ ඩොට් තුන ක්ලික් කරලා එතනින් කස්ටමයිස් ගිහිල්ලා මෙන්න මෙතන මියුට් කියලා තියෙනවා. මියුට් එක දුන්නාම තියෙන සවුන්ඩ් එක මියුට් වෙලා යනවා. ඒක තියෙන්න ඕන නම් ඒ විදිහටම තියාගන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට තව එකක් කියන්න පුතුනා මට මේ ලයිව් වෝල්පේපර් එකේ ඔයගොල්ලන්ට ෆ්‍රී දීලා තියෙනවා වෝල්පේපර් සෙට් එකක්. ඒ කියන්නේ අපි මේ විදිහට ඇඩ් කරගන්න කලින් ෆ්‍රී වෝල්පේපර්ස් ටිකක් තියෙනවා. ඒවත් පට්ට මම පෙන්නන්න ඒ ටික. මෙන්න මේ වගේ එකක් තියෙනවා. මවුස් එක අපිට ගෙනියද්දින් තනින් තනට මේ වගේ පට්ට ඉෆෙක්ට් එකක් යන එකක් තියෙනවා. මේකත් වෙන සැටිස්ෆයින් නිකන් දාලා තියෙද්දි පට්ට ආදල්ලක් ගන්න පුළුවන්. ඒකෙන් වෙනම ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් තියෙනවා. එන්න මේකේ මේ මෙතන මේ නෝ සිග්නල් කියලා තියෙන එකනේ අපි අවසානයේ බලපු මේ YouTube වීඩියෝ එක වැඩන කතාවක් කිව්වා. මගේ යාළුවෙක් වෝල්පේපර් එක දාගෙන මට ඒක වැටුන්නේ ඒක කොහොමද දන්නේ වැටෙන්නේ කොහොමද මේ වගේ හිකුත් තියෙනවා. තව මේ වගේ එකක් තියෙනවා. නිකන් මැට්‍රික්ස් වගේ ලයින් එකක් ගන්න ඕන නම් මේ වගේ නිකන් හැකමෙන් වගේ හැකර් කම්පියුටර් එකක් වගේ නිකන් ලයින් එකක් ගන්න ඕන නම් මේ වගේ හිකුත් තියෙනවා ඔයගොල්ලන්ට. ඊට පස්සේ මෙන්න මේ වගේ ජෙලිෆිෂ් කෙනෙක් ඉන්න එකක් තියෙනවා. මේක මේ මවුස් එක මේ ක්ලික් කරන් අපි ට්‍රැක් කරද්දි මේ පැත්තට හැරෙනවා. එහෙන ලල්ල එකක් තියෙනවා ඒකෙත්. ඊට පස්සේ තව මෙන්න මේ වගේ හිකුත් තියෙනවා. මේකත් මේ සැරින් සැරේට වෙනස් වෙනවා. මේ එක එක වැඩලා මට මතක හැටියට. තව මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඒකත් එන පොඩි චිල්ල එකක් තියෙනවා. ඒකෙත් මේ වෙනම ලල්ල එකක් තියෙනවා. ඒකේ මවුස් එක අපි මේ හෙට්ට මෙහෙට්ට ගෙනියද්දි ඒකත් හෙට්ට මෙහෙට්ට යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි කරනවා නම් අම්මට සිටින වෝල්පේපර් එකක් තියෙනවා. ඒ වරද්ද මේ ආවර්තිතා වගේ ඔක්කොම ටික තියෙනවා ඔයගොල්ලන්ට. එතනින් ටික ඔයගොල්ලෝ ටික කෙමිස්ට්‍රි සීන් එකේ ඉන්න නම් ඩෙස්ක්ටොප් එක ඔන් කරපු ගමන් ආවර්තිතා වගේ පේන්න ඕන නම් මේක දාගන්න පුළුවන්. මේවා ක්ලික් කරපුවාම ඒ කියන්නේ අදාළ මේ සෙට් එක පෙන්වන්න මේ විදිහට තියෙනවා. මම දන්නේ නැහැ මේ කෙමිස්ට්‍රි වැඩිය මේ කොහොමරි මේ විදිහට පේන ඇති මේ උඩ ක්ලික් කරාම ඒ ටික වෙනම වැටෙනවා. ඊට පස්සේ තව මොකක් හරි ඕක අපි මේ විදිහට ක්ලික් කරාම ඒකේ මේ සීන් එක ඔක්කොම වැටෙනවා. ඒකේ අර අනම්මනන් ටික ඩීටේල්ස් ටික මේ ඔක්කොම ටික ඒවා වැටෙනවා. ඒකත් වෙන අතල් වෝල්පේපර් එක. ඊට පස්සේ මේ ද හිල් කියලා තියෙනවා. ඒකේ මේ පට්ට මෙන්න මේ වගේ මේ ටයිම් එක පෙන්නනවා. මේ වගේ ටයිම් එක පෙන්වන්නත් හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඒකත් ෆ්‍රී Microsoft Store එකේ තියෙනවා Translution TB කියලා. ඒක දාපුහම පොඩ්ඩක් මේ පොඩි අවුලක් යනවා. මට මතක නැහැ මම ඒක දාලා අයින් කරා. මොකක් හරි ක්‍රෑෂ් වෙන සීන් එකකට මොකක් හරි වුණා. ඒක අයින් කරේ නැත්නම් ඔයගොල්ලන්ට දාන හැම වෝල්පේපර් එකකටම මේ වගේ ටයිම් එක ඩේට් එක අනම්මනම් දාගන්න පුළුවන්. ඊළඟට මම පෙන්නන්නම් කොහොමද මෙන්න මේ ටාස්ක් බාර් එක මේ විදිහට ට්‍රාන්ස්පරන්ට් විදිහට හදාගන්නේ සහ මෙන්න මේ අයිකන් ටික මේ විදිහට සෙන්ටර් කරගන්න කොහොමද කියලා. මම මුලින් පෙන්නනවා ටාස්ක් බාර් එක මේ විදිහට ට්‍රාන්ස්පරන්ට් කරගන්න කොහොමද කියලා. ඒකත් අපිට මේ වෝල්පේපර් එන්ජින් එකෙම පුළුවන්. මෙතන සෙටින්ග්ස් වලට ගිහිල්ලා සිස්ටම් වල මෙන්න මෙතන තියෙනවා ටාස්ක් බාර් තීම් කියලා. මේක මම දාලා තියෙන්නේ ෆ්ලුවෙන්ට් කියන එක. ඔයගොල්ලෝගේ මේක මම හිතන්නේ ඕෆ් කියලා ඇත්තේ. දැක්කනේ ඕෆ් වුණාම මෙතන ටාස්ක් බාර් එක ඒ පරණ තියෙන විදිහට වැටෙන්නේ. මෙතනින් ක්ලියර් දුන්නාම ක්ලියර් වෙනවා. ඒ ක්ලියර් එකයි ෆ්ලුවෙන්ට් එකයි දෙකේම එක තියෙන්නේ. මම දන්නේ මොකද්ද වෙනස කියලා. මෙතනින් බ්ලර් දුන්නාම ටිකක් බ්ලර් ගතියට වැටෙනවා. ඔයගොල්ලන්ට පේනද මෙතන? එතනින් ඔයගොල්ලන්ට වෝල්පේපර් දෙන්න පුළුවන්. එතකොට නිකන් පොඩ්ඩක් ට්‍රාන්ස්පරන්ට් බ්ලැක් එකත් එක්ක වැටෙනවා. මෙතනින් වෝල්පේපර් ෆ්ලුවෙන්ට් දෙන්න පුළුවන්. ඔය විදිහට ඔයගොල්ලෝ කැමති එකක් දෙන්න පුළුවන්. මම නම් දීලා තියෙන්නේ මෙතනින් ෆ්ලුවෙන්ට් කියන එක. ඒ විදිහට තමයි ඒක ටාස්ක් බාර් එක ට්‍රාන්ස්පරන්ට් කරන්නේ. ට්‍රාන්ස්පරන්ට් කියන්නේ නැත්තරම නැති කරලා දාන්න ඒව තමයි. ඕකේ ඊළඟට මෙන්න මේ අයිකන් ටික මේ සෙන්ටර් එකට ගන්න කොහොමද කියලා පෙන්නන්නම් මම. හරි බොයිස් ඔයගොල්ලෝ ටාස්ක් බාර් එක දැන් ඔයගොල්ලෝ ට්‍රාන්ස්පරන්ට් කරන් ඇත්තේ කොහොම හරි මේ විදිහට. ඊට පස්සේ මේ අයිකන්ස් ටික ඔයගොල්ලන්ට සෙන්ටර් එකට ගන්න ඕනේ. ඒකට කරන්න ඕනේ ටාස්ක් බාර් එක රයිට් ක්ලික් කරන්න මුලින්ම. ඒක රයිට් ක්ලික් කරලා මෙතනින් ටාස්ක් බාර් සෙටින්ග්ස් යන්න. ඒ ගිහිල්ලා ඉවරලා මෙතන ඔයගොල්ලන්ගේ මොන හරි ඔන් කරලා තියෙනවා නම් ඒ ටික මේ මගේ දැන් තියෙන විදිහට ඕෆ් කරගන්න. ලොක් ද ටාස්ක් බාර් කියන එක අනිවාර්යෙන් ඕෆ් කරගන්න. මොකද ඒක ඕෆ් කරලා තියෙන්න ඕනේ නැත්නම් මේක හදාගන්න බෑ. ඒ ටික ඒ විදිහට ඕෆ් කරලා ඉවර වෙලා ඔයගොල්ලෝ ආයෙත් ටාස්ක් බාර් එක රයිට් ක්ලික් කරලා මෙතන ටූල් බාර් යන්න. ටූල් බාර්ස් කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා මෙතන ලින්ක්ස් කියලා තියෙනවා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ලින්ක්ස් කියලා එකක් එනවා. මේ වගේ පොඩි බාර් එකක් එක්කලා. ඊට පස්සේ මෙතනින් මේක මෙන්න මේ විදිහට දිගටම ඇදන් ඇවිල්ලා මෙන්න මේ මෙතන කොනටම කරන්න මේ අයිකන්ස් ටික නැතුව යන කල්ලම. ඊට පස්සේ අයිකන්ස් ටික ඔයගොල්ලන්ට මෙන්න මේ පැත්තෙන් මතුවෙනවා. මෙන්න මෙතනින් පොඩි බාර් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ. අන්න ඒ බාර් එක ඊට පස්සේ මෙන්න මේ විදිහට අදන් එන්න කෙලින්ම ඔයගොල්ලෝ සෙන්ටර් එකට වෙන්න විදිහට. ඔයගොල්ලෝ ඒ විදිහට සෙන්ටර් කරගෙන ඉවරනාට පස්සේ මෙතන ඇත්තටම මේ බාර් එකයි මේ ලින්ක්ස් කියන එකයි පේනවනේ. ඒක පට්ට කැතයි නෙම පෙද්දි.
ඒක එතකොට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ බායක වගේ ඔගොල්ල රයිකලික් බායගන මේ සොරි මෙන්න මේ හරි මේ ටස් බායක රයිකලික් කරන්න රයිකලික් කරඩවස මෙතන තින ෂෝටෙක් ෂෝ ටයිටල් කියලා ටික් දෙයක් කරලා ඒ දෙකම අයින් කරන්න ඒ දෙකම අයින් කරහම අතන ලිංක්ස් කියන තිබ්බ එක අයින් වෙනවා ඊට පස්සේ ඔගොල්ල කරන්න ඕන මේ බාර්ස් දෙක අයින් කරගන්න මෙතනින් රයිකලික් කරලා ලොක්ද ටස් බා කියනක දෙන්න ඕනේ ඊට පස්සේ මෙතනින් කෙලින්ම ඒ බායකත් අයින් කර යනවා ඔගොල්ලොන්ගේ අයිකන්ස් ටික මැදට සෙන්ට වෙලා ලස්සනට තියෙන ඊට පස් ඉතින් වැඩේ ඉවරයි වැඩේ ෆිනිශ් ඔගොල්ලොන්ට කැමති වෝල් පෙප එකක් දාලා ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න පුළුවන් මේ අයිකන්ස් ටික ඕන්න ඔගොල්ලොන්ට එතනින් view ගිහිල්ලා show desktop icon එක මේ විදිහට දාලා තියන්නත් පුළුවන් එහෙම නැත්නම් view ගිහිල්ලා මෙන්න මේ ටික එක අයින් කරපුවාම කෙලින්ම clean window එකක් තියෙන්නේ ඒ විදිහට වැඩේ කරගන්නත් පුළුවන් එහෙනම් එලගිරි ඒ විදිහට තමයි වෝල්පේපර් එන්ජින් එක තිබේ ලයිව්ලි වෝල්පේපර් එක ෆ්‍රී ලයිව් වෝල්පේපර් එක ඕකේ එලගිරි බොයිස් එහෙනම් ඒ විදිහට තමා වීඩියෝ එක සෙට්ටුනේ වෝල්පේපර් එන්ජින් එකයි ඔගොල්ලොන්ට ලයිව් වෝල්පේපර් ගන්න විදිහ කිව්වා ඊට පස්සේ ටාස් පාය කතාගන්න විදිහ කිව්වා අලම්බටන් ඒ සෙට්ට ගෙනන් ඒ විදිහට තමා වුණේ එහෙනම් එලගිරි තව වීඩියෝකින් සෙට් වූ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්න ෂයා පාරත්දාන්න යාලුවන්ටත් යවන්න උන්ගේ පිසි පට්ට ගැතයිනම් තියාගන්න විදිිය ලස්සන කරගන්න ඔන්නම් ෆ්‍රී මේ විදි ට්‍රයි කරල බලන්න කියලා යවන්න එන එලගිරි තවවිඩියකින් සෙට්ටවූ ටටා බයි සීයා